විස්තර කරන්න මේක කොහොමද ඔෆර් එකක් යනවා කියලා ආරංචි? ඔව් මේක දැන් අපි දැන් දෙසැම්බර් ඔෆර් එකකට ගෙනාපුවම ඉන්ඩෝර් නැත්නම් අවුට්ඩෝර් වෝල් ලැම්ප් එක. ඔව්. මේක බෙස්ට්ම රේට් එකක් දෙන්න. සාමාන්‍ය මේක එළියෙන් යනවා 2000කට වැඩි ප්‍රයිස් එකක් තමයි යන්නේ. ඔව්. අපි දෙන්න රුපියල් 1000කට දෙන්න. 1000කට. රුපියල් 1000 ඉන්ඩෝර් තයි කරන්න පුළුවන් අවුට්ඩෝර් දාන්නත් පුළුවන්. සාමාන්‍ය 10 නෝට් එළියක් තියෙනවා. මේක ඩිසයින් 4ක් තියෙනවා. මේක සෝලාර් ලයිට් මේ ලයිට් එක න පැනල් ලයිට් එක පැනල් එක. මේක වොට් 200 ලයිට් එකට පැනල් එක. වොට් 200 ලයිට් එක මේ තියෙන ඔරිජිනල් වොට් 200 ලයිට් එක. මේකට මේක හැර මේක හයි කරන බ්‍රැකට් එකක් එනවා රිමෝට් එකක් එනවා බ්‍රැකට් හයි කරන්න මේ ඇන සෙට් එකකුත් තියෙනවා කම්ප්ලීට් සෙට් එක මෙන්නේ වොට් 200 ඔරිජිනල් ලයිට් එක. ඔව්. මේක කොහොමද යන්නේ ප්‍රයිසස් එක? මේක යන්නේ 10000 යන්නේ ඒකේ. මේක 10000. මේකේ වොට් 100 තියෙනවා වොට් 100 8000 යන්නේ. 8000යි. 3 color indoor wall lamp. මේක සාමාන්‍යයෙන් 3000 ඉඳන් පටන් ගන්නවා. 3000 මේකත් 3000යි. මේක ඉන්ඩෝර් මේවා ගණන් අඩු. මේක සාමාන්‍ය ගන්න පුළුවන් 1500. මේක සිංගල් කලර් තමයි. මේක ඉන්ඩෝර් එක 1500යි. මේක දෙන්න පුළුවන් 2800යි. මේකත් ඉන්ඩෝර් තමයි. මේක තියෙනවා 1800 මේක 2500ට ගන්න. කොළඹ YouTube channel එකට සාදරයෙන් පිළිගමු. අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා අපි මුන්තාස් මාල් එකට. ඒකේ තියෙන ටෙක්නෝ ඉලෙක්ට්‍රොන. ඒගොල්ලන්ගේ තියෙන ගෙදරට අවශ්‍ය ඕන කරන උපාංග. ඒක ළඟ තියෙනවා lights and lamp shades. තව ගොඩාක් අලුත් බඩු ඇවිල්ලා තියෙනවා. අපි ගිහලා විස්තරයක් අහලා බලමු ඒගොල්ලන්. ඒක කීයකට දුරයි වගේ තමයි. යනකොට යන්න පුළුවන් කොහොමද මීට යනකොට. ටෙක්නෝකේ ඉන්න අපේ මෑනේජර් කෙනෙක් ඉන්නවා. එයාගේ අපි මේ විස්තර චුට්ටක් අහලා බලමු. ඒගොල්ලන්ගේ තියෙනවා බ්‍රෑන්ඩ් එකක් එක්ස්ට්‍රැක්ට් කියලා එකක් තියෙනවා. මට ඒකේ චුට්ටක් විස්තරයක් කරගන්නකෝ මට. ඔව්. එක්ස්ටෙක් කියන්නේ අපිම ඕන් ඉම්පෝර්ට් එකක් තමයි ටෙක්නොලොජි අපි තමයි ඉම්පෝර්ට් කරන්නේ. මේකෙන් තියෙනවා ලයිට්ස් වර්ග, ඉලෙක්ට්‍රිකල්ස් කියන්නේ ඉලෙක්ට්‍රික් ඇක්සසරීස් ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක්. ඔක්කොම අපි ඉම්පෝර්ට් එක තමයි. මේකෙන් ඔයාලට ඕන ටිකක් පෙන්වන්න පුළුවන් මොනවද අයිටම් තියෙන්නේ කියලා. මේක waterproof 4-pole box එක. MCB දාන check switch main switch දාන waterproof box එක. waterproof box එක. එන්කෝස් box එක. ආයෙ තියෙන මෙන්න මේකත් මම දැක්කා මේකත් නෝ ලස්සනට තියෙන මේකත් තියෙන බ්‍රෑන්ඩ් එකක් නේ. මේ outdoor garden lamp එක. ඔව්. මේ outdoor garden lamp එක. ඔව්. මේ තිබ්බ light එක දාන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක කොහොමද යන්නේ prices කොහොමද යන්නේ මේකේ?
මේකන් ප්‍රයිසේ සාමාන රුපියල් 2000 පටන් ගන්නවා. ඔව්. හෝල්සේල් කස්ටමර් ස්පෙෂල් රේට් එකක් දෙන්න පුළුවන්. සාමාන්‍ය සිල්ලර යන රුපියල් 2000යි. සිල්ලර. සිල්ලර යන හෝල්සේල් ප්‍රයිස් එක සාමාන්‍ය 1700 පාට වගේ මේක ගන්න පුළුවන්. පුරි. ඊට අමතරව අපි ට්‍රිප් සූච්, මේන් සූච්, බ්‍රේකර්ස්, ඉන්ඩිකේටර් බ්‍රේකර්ස් ඒවත් අපි ඕන් ඉම්පෝර්ට් ඉම්පෝර්ට් කරනවා. මේක සාමාන්‍ය හොඳ ක්වොලිටි ඒවා. හරි. ලෝකල් චයිනීස් ඒවත් නෙමෙයි. මේකට වොරන්ටියක් තියෙනවා ඔව් 1 year 1 දෙනවා. හෝල්සේල් කස්ටමර්ස් දෙනවා, රිටේල් කස්ටමර්ස් දෙනවා. හරිද? මේක සාමාන්‍ය ප්‍රයිස් හොඳ ගොඩක් රීසනබල්. ඊට අමතරව තියෙනවා ෆ්ලෑෂ් ලයිට් තියෙනවා වොට් 10 ඉඳලා 200 වෙනකන් තියෙනවා. මේකට 1 year 1-to-1 warranty. හරි. ගොඩක් තැන්වල 1-to-1 warranty කවුරුත් දෙන්න මේ price එක රීසනබල් price වලට. අපේ 1 year 1-to-1 තියෙනවා ඔරිජිනල් 100% powerful වෙන ෆ්ලෑෂ් ලයිට් එක. සුදු පාට කාපාට දෙකම ගන්න පුළුවන්. වොට් 10 ඉඳලා 200 වෙනකන් ගන්නත් පුළුවන්. හරි. හරි ඔකේ. හරි. මේක සෝලාර් එකක් වගේනේ. මේකත් අපි ගෙනපු සෝලාර් අවුට්ඩෝර් ගාඩන් ලයිට් එක. මේක හොඳ ක්වොලිටි ලයිට් එකක්. මේ හොඳ ලිතියම් බැටරි දාලා තියෙන්නේ. මේක තියෙනවා මේක වැරයිටි දෙකක් තියෙනවා. මේක දෙකම සෝලාර් එකෙන් වැඩ කරනවා. ඒක කොහමද ප්‍රයිසස් කොහමද මේක? මේක සිල්වර් ප්‍රයිස් යන්නේ සාමාන්‍ය 2500යි. හෝල්සේල් කස්ටමර්ස්ලාට ස්පෙෂල් රේට් එකක් දාලා දෙන්න පුළුවන්. රයිට් ඔකේ. ඔබට තව මේවා කොහමද මේ ප්‍රයිසස් කොහමද? මේවා 3 color indoor wall lamp. මේක සාමාන්‍යයෙන් 3000 ඉඳලා පටන් ගන්නවා. 3000 මේකත් 3000යි. මේක ඉන්ඩෝර් මේවා ගණන් අඩු. මේක සාමාන්‍ය ගන්න පුළුවන් 1500. මේක සිංගල් කලර් තමයි. මේක ඉන්ඩෝර් එක 1500යි. මේක දෙන්න පුළුවන් 2800යි. මේකත් ඉන්ඩෝර් තමයි. මේක තියෙනවා 1800. මේක 2500ට ගන්න පුළුවන් ඉන්ඩෝර් එක. එතකොට ඔයගොල්ලන්ගේ ස්ටොක්ස් තියෙන ඒවා තියෙනවද මට? ඔව් මේක ස්ටොක් ගන්න පුළුවන්. ස්ටොක් ගන්න පුළුවන්. පෙන්නපු එක ඔක්කොම ස්ටොක්ස් ගන්න පුළුවන්. ඔව්. මේ අවුට්ඩෝර් රේන්ජර්ස් ඒවා තියෙනවා ගොඩක්. මේකේ ඕන ස්ටොක් එකක් ගන්න පුළුවන්. මේ රේන්ජ් එකේ. ඔව්. රයිට් ඔකේ. මේක මොන සෙන්සර් බල්බයක්ද? මේක අපිම ඉම්පෝර්ට් කරන අපේ බ්‍රෑන්ඩ් එක නම ගාලා තියෙන්නේ. සෙන්සර් බල්බ් එකක්. මේකට ඔයාලට කැමති නම් මේක දාලා තියන්න ස්විච් එක දාලා තිබ්බොත් කවුරු ආවොත් විතරයි මේක ඔන් වෙන්නේ ලයිට් එක. හරි. ඉතින් මේකට ස්විච් එක ඔයාලට කැමති වෙලා ඔන් ඔෆ් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රයිසස් කොහමද මේකේ? මේක සාමාන්‍ය රුපියල් 850 යන්නේ. 850 යන්නේ. ඒ කියන්නේ මේක 5 watts එකක්ද? 7 watt එක. ඒ කියන්නේ 7 watts එක යන්නේ 850ක් යනවා. ඊට ඉහළින් තමයි ඔක්කොම දෙන්නේ. ඔව්. රයිට්. ඒකෙම මේකත් සෙන්සර් හෝල්ඩර් එක. හරිද? මේක හෝල්ඩර් එකට දාලා මේකට ත්‍රෙඩ් බල්බ් එකක් දාන්න. දැම්මොත් ඉතින් මේක ඒ කියන්නේ රැට විතරක් සමහර වැඩ කරන්න තියන්න පුළුවන්. නැත්නම් ඩේ ටයිම් නැත්නම් පැය 24 පුළුවන් වැඩ කරන විදිහට කරගන්න පුළුවන්. හරි. මේකත් රීසනබල් ප්‍රයිස් තමයි යන්නේ රුපියල් 900යි. 900 ඉඳලා 900 උඩට තියෙනවා. ඔව් 900 උඩ හෝල්සේල් සාමාන්‍ය ස්පෙෂල් රේට් එකක් දෙන්නත් පුළුවන්. තව මොනවද වගේ අලුත් අයිටම් තියෙන්නේ ඔයගොල්ලන්ගේ? මම මේක මොනවද මේක? මේක රීචාර්ජබල් ටෝච් එක. මේක මෙදාපාර අයිටම් එකක් තමයි. ඔව්. මේක පුළුවන් ඔයාලට සිස්ටම් ගොඩක් තියෙනවා. කොහෙද හැන්ග් කරන්න පුළුවන්. ඔව්. සාක්කුවේ දාගෙන ඉන්නත් පුළුවන්. මේක zoom කරන්නත් පුළුවන්. zoom in zoom out කරන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මේක blink කරන්නත් පුළුවන්. ඊට පස්සේ ටේබල් එක උඩ තියලා ටේබල් ලැම්ප් එක යූස් කරන්නත් පුළුවන්. කීයද යන්නේ මේකේ ප්‍රයිස් එක? මේක සාමාන්‍යයෙන් 1100 යන්නේ. හෝල්සේල් එකට ස්පෙෂල් රේට් එකක් දෙන්න පුළුවන්. රයිට් ඔකේ. මේක කොහොමද යන්නේ මේක? මේක සෝලාර් එමර්ජන්සි ලයිට් එක. සෝලාර් චාර්ජින් ලයිට් එක. මේකෙන් තියෙනවා වොට් 100 200 කියලා දෙකක්. එකක් පෙන්නන්නම්. ඔව්. මේක කියන්නේ කොහොමද ප්‍රයිස් එක මේක? මේක යන්නේ 3500යි. වොට් 100 3500යි. වොට් 200 දිනවා 4500යි. හෝල්සේල් එකට ස්පෙෂල් ප්‍රයිස් එකක් දෙන්න පුළුවන්. ඔව්. පැය කීයක් තියෙනවද මේක? මේ පැය 3කට වැඩි පාවිච්චි කරන්න පුළුවන්. පැය 3ක් පුළුවන්. පුළුවන්. වැඩිම තමයි පුළුවන්. USB port එකකුත් තියෙනවා. ෆෝන් එක charge කරන්නත් පුළුවන්. ඔයාලට කැමති කරන්ට් එකකුත් charge කරන්න පුළුවන්. මෙතන මීටරේ පෙන්නනවා. ඒ කියන්නේ charger availability පෙන්නනත් මෙතන මීටරයක්. ඒ කියන්නේ AC DC දෙකම තියෙනවා. පුළුවන්. සෝලාර් එක මේ මෙතන මේ පැනල් එකේ තියෙන්නේ. මේකෙන් මාරු ගන්න පුළුවන්. ඒක අවුවේ පැය කීයක් තියන්න පුළුවන්? නිකන් normal. අවුවේ තියන්න සාමාන්‍ය පැය 4ක් දැම්මොත් හරි. full charge වෙනවා. මේකේ වොට් 100 වොට් 200ක් තියෙනවා කියන්නේ. 200ක් තියෙනවා.
අලි මට මේක විස්තර දෙන්න මෙන්න මේක මොනවද කියලා? මේක සෝලාර් ලයිට් මේ ලයිට් එක න පැනල් ලයිට් එක පැනල් එක. මේක වොට් 200 ලයිට් එකට පැනල් එක. වොට් 200 ලයිට් එක මේ තියෙන ඔරිජිනල් වොට් 200 ලයිට් එක. හරිද? මේකට මේක හැර මේක හයි කරන බ්‍රැකට් එකක් එනවා රිමෝට් එකක් එනවා. බ්‍රැකට් හයි කරන්න මේ ඇන සෙට් එකකුත් එනවා. කම්ප්ලීට් සෙට් එක මෙන්නේ වොට් 200 ඔරිජිනල් ලයිට් එක. ඔව්. මේක කොහොමද යන්නේ ප්‍රයිසස් එක? මේක යන්නේ 10000 යන්නේ ඒකේ. මේක 10000. මේකේ වොට් 100 තියෙනවා වොට් 100 8000 යන්නේ. 8000යි. හෝල්සේල් කස්ටමර්ස්ලාට ස්පෙෂල් රේට් එකක් ගන්න පුළුවන්. මේක වොට් 200. ඔව්. මේක වොට් 100. මේකත් ඒ වගේම තමයි කම්ප්ලීට් සෙට් එකම තමයි එන්නේ. පැනල් ලයිට් ලොකු පැනල් එක. සෝලාර් එකේ මේකක් තියෙනවා. මේක පාවට දාන ලයිට් එක. මේකෙන් තියෙන වොට් 30 60 90 120 වෙනකන් තියෙනවා. මේක කොහොමද යන්නේ මේකේ ප්‍රයිස් එක? මේකත් කම්ප්ලීට් සෙට් එකම තමයි හම්බෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේකට රිමෝට් එකක් එනවා. ඊට පස්සේ බ්‍රැකට් එකත් එනවා. බ්‍රැකට් එකත් එක්ක කම්ප්ලීට් සෙට් එක වොට් 90 යන්නේ රුපියල් 8500. ලයිට් එකට 1 year warranty එකක් හම්බ වෙනවා. දැන් සෝලාර් කැමති නැති අයට මේ ඩිරෙක්ට් කරන්ට් එක යූස් කරන ස්ට්‍රීට් ඇඩුත් තියෙනවා. මේක සාමාන්‍ය වොට් 100. ඔව්. මේක වොට් 100 ඉඳලා 150 200 250 300 වෙනකන් තියෙනවා. මේක කොහමද යන ප්‍රයිස්? මේක සාමාන්‍ය 5000 ඉඳලා පටන් ගන්න. වොට් 100 5000යි 6 month warranty එකක් හම්බ වෙනවා. ඊට පස්සේ වොට් 300 වෙනකන් තියෙනවා. කෝබ් 6ක් ආපු වෙනකන් තියෙනවා. රයිට්. කියන්නේ මේක ඉස්සරහට කියන මම ඊට අමතරව මේක හෝල්සේල් එකට දෙන්නම්. මේක AC මල්ටි රිමෝට් එක. ඕනම AC එක මේකෙන් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා රිමෝට් එක නැති වුණොත් රිමෝට් එක නැති වුණොත් ඒ බ්‍රෑන්ඩ් එකම හොයන්න ඕන මේක මල්ටි රිමෝට් එක. ඔව්. මේක ගත්තනම් ඕනම AC එකක් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඔන් ඔෆ් කරන්න පුළුවන්. කොහොමද මේකේ ප්‍රයිස්? මේක දෙන්නම් ඔයාලට 750 දෙන්න. රයිට් 750. ඒ වගේම TV රිමෝට් එක මල්ටි TV රිමෝට් එක. ඔව්. මේකත් ඒ වගේම තමයි මේ ඕන TV එකටත් මේක සෙට් වෙනවා. මේක රුපියල් 400 යන මේ රිමෝට් එක. 400යි. එතකොට තව අයිටම් එකක් දැක්ක කොහොමද මේක කොහොමද මේ මීටර වලට එන්නේ කොහොමද මේක? ඔව් මේකක් තියෙනවා. මේ ගෙවල් වලට විදුලි හයි කරන විදුලි මීටරේ. ඔව්. මේක සිංගල් ෆේස් 3 ෆේස් දෙකම තියෙනවා. හරි. මේකත් අපි ඉම්පෝට් කරන Xtech බ්‍රෑන්ඩ් එක. මේක 1 year 1-to-1 warranty එකකුත් හම්බෙනවා. මේකෙන් තියෙනවා ඩිජිටලුත් තියෙනවා. ඒ කියන්නේ මේ නම්බර් එක වැටෙන එකක් තියෙනවා. වර්ණ මොඩේ මේ ඇනලොග් ටයිප් එකකුත් තියෙනවා. කීයද ප්‍රයිස් එක මේකේ? ඇනලොග් එක දෙන්න පුළුවන් 2500යි. ඩිජිටල් එක 3000යි. අවුරුද්දක් warranty එකට එකක් මාරු කරලා දෙනවා. රයිට් ඕකේ. එතකොට මේක රවුන්ඩ් බෙල් කියලා එකක් තියෙන්නේ මොනවද? මේක ඉන්ඩස්ට්‍රි බෙල් එක. ඔව්. ඒකට ෆැක්ටරිස් වල මේ ස්කෝල කම්පනිස් ලාට මේක ගන්න මේක සයිසුත් තියෙනවා පොඩි සයිසුත් තියෙනවා. මේක ඕන සයිස් එක ප්‍රයිස් සවුන්ඩ් එක පොඩ්ඩක් ගාලා පෙන්නන්නද? ෆයර් අලාරම් එකද? අන්න ෆයර් අලාරම් එකත් මේක යූස් කරනවා. එහෙමද? රයිට්. මේ කොහොමද යන්නේ ප්‍රයිස් එක? මේ බෙල් එක රුපියල් 1000යි. 1000යි. මේක පොඩි සද්ද වෙන්න මේක පොඩි සයිසුත් තියෙනවා. මේක නේ. හෝල්සේල් වල තව ඩිස්කවුන්ට් එකක් හෝල්සේල් ගන්නවා තව ඩිස්කවුන්ට් දෙන්නම්. කඩවලට හොඳ ඩිස්කවුන්ට් එකක් ගන්න දෙන්න පුළුවන්. බිස්නස් කරනකට හොඳම ඩිස්කවුන්ට් එකක් මම දෙන්න. හරි. මේකත් අපි ඉම්පෝට් කරන මේ එමර්ජන්සි බල්බ් එක රීචාර්ජබල්. මේක හෝල්ට් එකට දාන යූස් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන. කියන්නේ මේ කරන්ට් එක තිබ්බත් පත් වෙනවා නැතත් පත් වෙනවා. මේ බැටරි රිප්ලේස් කරන්න පුළුවන්. බැටරිස් ලිතියම් බැටරි දෙකක් දාලා තියෙනවා. බැටරි වලට කැමති නම් රිප්ලේස් කරන්නත් පුළුවන්. අපි මේක පෑ කීයක් පත් මේ කරන්ට් එකෙන් සාමාන්‍ය පෑ දෙකක් විතර පෑ දෙකක් විතර යූස් කරන්න පුළුවන්. මේක පෑ දෙකක් විතර යූස් කරනවා. මේක ප්‍රයිස් එක කොහොමද යන්නේ මේක? මේක න 1500යි. මේකට අවුරුද්දක් වොරන්ටි එකක් තියෙන එකටයක් අපි මාරු කරලා දෙනවා. මොකක් හරි ආවොත් එකට එකක්ම දෙනවා. මේක වොරන්ටි කාඩුත් එක්කම තමයි තියෙන්නේ. රයිට් ඕකේ. එතකොට ඒක නරක මොනවාද? මේකත් එමර්ජන්සි ලයිට් එකක් තමයි ඩබල් ස්පොට් එමර්ජන්සි එක. මේක වැඩිපුර යූස් කරන ඔෆිස් බැංකු වල යූස් කරන එමර්ජන්සි ලයිට් එක. මේකත් කරන්ට් එක ගාලා උඩට ෆික්ස් කරලා තිබ්බොත් ඉතින් කරන්ට් එක ගිය වෙලාව ඔටෝමැටික් මේක ඔන් වෙනවා.
ඒක පයිසක් කොහොමද? මේ ගැන 3800යි. සාමාන්‍ය මේ මෙතන පේන්නේ පේනවා. මේක මොනවද මේක? මේක නෙට්වර්ක් කේබල් එක. නෙට්වර්ක් කේබල් එක. මේකට කියන්නේ cat 6 කේබල්. ඔව් cat 6 කේබල්. cat 6 කේබල් මේක full copper එක. 300 meters roller. මේකත් අපේම තමයි own import එක තමයි. මේකත් ගන්න බලලා මීටර් 300 roller. මේක ප්‍රයිස් එක යන්නේ කොහොමද? මේක යන්නේ 42500 යන රෝලර් ෆුල් කොපර් එක. ෆුල් කවර් එක. මේක සාමාන්‍ය අනිත් වෙන කම්පැනිස් යන 60000 80000 කේමීන ප්‍රයිස් එක. අපි දෙනවා 42 මාට. 82 මාට. රයිට්. ඒක ෆුල් කවර් නේ. මේක ටික විස්තර කරන්න මේක කොහොමද ඔෆර් එකක් යනවා කියලා ආරංචි? මේක දැන් අපි දැන් දෙසැම්බර් ඔෆර් එකකට ගෙන ආපුවම ඉන්ඩෝර් නැත්නම් අවුට්ඩෝර් වෝල් ලැම්ප් එක. මේක බෙස්ට්ම රේට් එකක් දෙන්න. සාමාන්‍ය මේක එළියෙන් යනවා 2000කට වැඩි ප්‍රයිස් එකක් තමයි යන්නේ. අපි දෙන්න රුපියල් 1000කට දෙන්න. 1000කට. රුපියල් 1000 ඉන්ඩෝර් තයි කරන්න පුළුවන් අවුට්ඩෝර් දාන්නත් පුළුවන්. සාමාන්‍ය 10 නෝට් එළියක් තියෙනවා. මේක ඩිසයින් 4ක් තියෙනවා. ඔෆර් එකක් දෙන්න රුපියල් 1000 ගන්න ගන්න පුළුවන්. ඔව් පට්ට ලාභයිනේ. මේක ප්‍රයිස් එක 1000ක් ගන්න කියන්නේ 1000 ඕනම කැල ගන්න ඕනම කොන්ට්‍රැක්ට් දෙන්න කොන්ටිටි ඕන තරම් තියෙනවා රුපියල් 1000 ගන්න දෙන්න. ඔය ඒ කියන්නේ ඔයා රිටේල් උත් දෙනවා එහෙමද? රිටේල් තේ ප්‍රයිස්. මට මේකට කියන මේ පැත්ත කියන මොනවද දෙන්නේ කියලා. මේක අවුට්ඩෝර් ගේට් ලැම්ප් එක. ඔව්. අවුට්ඩෝර් ගේට් ලැම්ප් එක මේකට බල්බ් රීප්ලේස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆිටින්ග්ස් එකක් කරලා බල්බ් එක රීප්ලේස් බල්බ් පිච්චුනොත් බල්බ් එක තමයි මාරු කරන්න තියෙන්නේ. ඔව්. මේ ෆිටින් එක සාමාන්‍ය 2500 යන්නේ. ඒක හොඳ හයි ෆිටින් එක. ඊට අමතරව මේ ඔක්කොම ස්ටෙප් ලයිට් රේන්ජස් ස්ටෙප් ලයිට් තියෙන ගොඩක් රේන්ජස් තියෙනවා. මේක තමයි මේ වැරයිටිස් 10කට වැඩියෙන් තියෙනවා. මේක ඩවුන් ලයිට් තනි කලර්ස් තියෙනවා. සාමාන්‍ය 2 කලර්ස් තියෙනවා. මේක බෝඩර් එකේ තව කලර් එකක්. ඒකේ ප්‍රයිස් එක කොහොමද යන්නේ මේකේ? මේක සාමාන්‍යයෙන් 550 යන්නේ. මේක 2 කලර්ස්. ඒක කොන දාලා පෙන්නන්න. ස්විච් ඔන් ඔෆ් එකෙන් තව කලර් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඔක්කොම ඩිස්ක් ලයිට් එක. ඩවුන් ලයිට් එකෙන් තියෙනවා තනි කලර්ස්. මේක 3 කලර්ස්. මේක තනි කලර්. මේක 5 වෝට්. ඒවා තියෙනවා. ඊට පස්සේ ෆ්ලෝ ලයිට් තියෙනවා. ඒ ප්‍රයිස් කොහොමද යන්නේ? ඒකේ ප්‍රයිස් එක යන්නේ මේක 1 වෝට් ෆ්ලෝ ලයිට් එක. ඔව්. මේක දෙන්න පුළුවන් අයියට 1100යි. 1 වෝට්. මේකෙන් 3 වෝට් තියෙන 1500යි. පොළොට හයි කරන එක. ඔව්. ඒක ප්‍රයිසස් කොහොමද යන්නේ? මේක සාමාන්‍යයෙන් 2 වෝට්. මේක 2 වෝට් සාමාන්‍ය 750 ඉඳලා පටන් ගන්නවා. මේක 2 වෝට් 750යි. මේක 1000යි. මේක 1250යි. මේක 1500යි. ක්වොන්ටිටි වැඩි නම් සාමාන්‍ය ස්පෙෂල් රේට් එකක් දෙන්නත් පුළුවන්. හරිද? ඒකම මේකම තමයි. මේක 1250යි. මේක 1500යි. මේක 1750යි. මේකෙම කලර්සුත් තියෙනවා. කලර් එක ඩිස්ප්ලේ කරලා නැහැ. කලර්සුත් තියෙනවා. කලර්ස් ගන්නත් පුළුවන් මේ රේන්ජ් වලින්. මේකත් අවුට්ඩෝර්ස් තමයි. මේක දෙන්න අර පැත්තේ තියෙන රේන්ජ් එක මොනවද එතකොට? මේකත් අවුට්ඩෝර්ස් තමයි. මේවා සාමාන්‍යයෙන් මේ ස්ටෙප් එක යන එක මේක සාමාන්‍ය 1500 ඉඳලා පටන් ගන්නවා. 1500යි 1800යි 2200ට වගේ ගන්න පුළුවන් වොරන්ටිත් එක්ක 6 month වොරන්ටියත් එක්ක. මේකත් අවුට්ඩෝර් රේන්ජස් තමයි. අනේ මේ රෝල් කොහමද යන්නේ? මේක ප්‍රයිස් කොහමද යන්නේ? කොහමද ඕලන් ෆුල් රෝල් දෙනවද නැත්නම් කොහමද? මේක මීටර් 100 රෝල. මේක ඩිරෙක්ට් එක. මේක පවර් සප්ලයි මොකුත් ගන්න ඩිරෙක්ට් 230 ම දෙන්න පුළුවන්. සෙන්ටිමීටර් 10ට කපන්නත් පුළුවන්. පිටිපස්සේ අලවන්න ටේප් එකකුත් තියෙනවා. එහෙමද? රයිට් ඕකේ. මේක මීටර් 100ම ගන්න එක ලාභයි. මීටර් 100ම ගත්තොත් 20000 යන්නේ මේ රෝල. මීටරයක් කොහමද ගන්න? මීටරයක් දෙනවද? මීටරයක් සාමාන්‍ය රුපියල් 250ටයි ගන්න පුළුවන්. සාමාන්‍ය මේ රෝල අපි කපන්නේ නැහැ. මේක සෙන්ටිමීටර් 10කට කපන්නත් පුළුවන්. රෝල කපන රෝල තව එකක් තියෙනවා. මේක ගන්න එක ලාභයි. මේක ගන්න එක ලාභයිනේ. මේක පවර් සප්ලයිත් ඕනේ නැහැ. පවර් සප්ලයි එක ඕනේ නැහැ මේකට. සෙන්ටිමීටර් 10ට කපන්නත් පුළුවන්. එතන කපලා වයර් දෙක තියලා මේ බවුට් කැලක් තිබ්බොත් හරි. වයර් එක වැඩ 230. රයිට්. මේක මොන RGB එකක්ද? ඒකෙන්ම මේක වෙන එක. මේක මල්ටි කලර්ස් එක. මේක කොහොමද මේ යාරයක් කපලා දෙනවා? මේක යාර කපලා දෙන්න පුළුවන්. මේක කොහොමද යන්නේ ප්‍රයිසස් මේක කියන්නේ? මේක මීටරයක් 350 චිප් දෙකක් එනවා. කලර්ස් එක චේන්ජ් කරන්න පුළුවන්. රිමෝට් එකෙන්ම. රිමෝට් එක එනවා. මේක පවර් සප්ලයි වෙනම ගන්නවා. පවර් සප්ලයි රුපියල් 1000යි. රිමෝට් එක වෙනම ගන්න. ඒකත් එක්ක රිමෝට් එක හම්බ වෙනවා. කලර්ස් එක උන්නා ඔයාලට චේන්ජ් කරන්න පුළුවන්. තනි කලර්ස් ඕනනම් තියන්න පුළුවන්. රයිට් ඕකේ. ප්‍රයිසස් නේ මේක මීටරයක් 350 යන්නේ. 300ක්. ඒක 350යි. රෝල් එක යන්නේ. රෝලම ගන්නවා නම් සාමාන්‍යයෙන් 25000ක් වගේ තමයි යන්නේ. රෝල. රෝලම ගත්තොත් මීටර් 100 ගත්තොත්
සාමාන්‍ය මීටර් සාමාන්‍ය වැඩිපුර 10 20ක් එහෙම ගත්තොත් 300ක් ගන්නත් පුළුවන්. ගන්න පුළුවන්. අපිට කියන්න මෙතනට කොහොමද එන්නේ ලොකේෂන් එක කොහොමද මට චුට්ටක් විස්තරයක් කරන්න ඕනේ. අපි ඉන්නේ පළවෙනි ආසිය නම්බර 100 මුම්තාස් මහල්. කොටුව පැත්තෙන් එනවා නම් සාමාන්‍ය කොටුව පැත්තෙන් සාමාන්‍ය මීටර් 200ක් 250කට පයින් යන දකුණු පැත්තෙන් තියෙන නම්බර 100. නම්බර 100 කියන මුම්තාස් මහල්. මුම්තාස් මහල් කියන බිල්ඩින්ග් නම. ඒකේ එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. දෙකෙන් එන්නත් පුළුවන්. එන්ට්‍රන්ස් එක ආලා කොනේට මෙන්න 116 111. දැන් ඔයගොල්ලන්ගෙන් මොන හරි ඔන්ලයින් මොන හරි යවන්න පුළුවන්ද නැත්නම් ඒකට ෆැසිලිටිස් මොන හරි තියනවද? නැත්නම් WhatsApp එකට කොහොම මැසේජ් එකක් දාන්න ඕන කොහොමද? මොකක් හරි අවශ්‍යයක් තිබුණා සන්න මෙහෙම කියමුකෝ. හෝල්සේල් ගන්න කස්ටමර් ඉන්නවා නම් ලොකු කොන්ටි ගන්න කට්ටිය ඉන්නවා නම් බිස්නස් කරන කියන්නේ ෂොප් තියෙන කට්ටිය හાર્ඩ්වෙයාර් ලයිට්ස් ඊට පස්සේ ඉලෙක්ට්‍රික් කරන කට්ටිය ඉන්නවා නම් එයාගේ විසිටින් කාඩ් එකකට WhatsApp කරොත් අපි යාට ප්‍රයිස් ලිස්ට් එකක් දානවා. දැන් මේකෙන් ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් ඊට පස්සේ ලයිටිං ප්‍රයිස් ලිස්ට් එකක් දානවා. ඒගොල්ලෝ මේකෙන් බලලා ඕඩර් එකක් දෙන්න පුළුවන්. අපි ට්‍රාන්ස්පෝර්ට් දානවා. ලංකාවේ ඕන පැත්තට ට්‍රාන්ස්පෝර්ට් දෙකකින් දාන්න පුළුවන්. රයිට් ඕකේ.